හරි විදිහට කරපිංචා ඔයිල් එක හදන හැටි බලමුද. මේ බලන්නකෝ කොළම කොළ පාටට තියෙන විදිහට කරපිංචා ඔයිල් එක ගෙදරදීම හදාගමු. ඒකට මුලින්ම කරපිංචා ටික අපි මුලින්ම ඉති අරගෙන ඒවා හොඳට හොදලා මද පවනේ වේල ගන්න. ගිනි අවුවේ වේල ගන්න එපා. මද පවනේ නැත්තම් ගිනි අවුවේ වේල ගත්තොත් මේකේ ප්‍රතිඵල නැති වෙනවා. මද අවුවේ වේලගෙන මම මෙන්න මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. මොකද මේ ටික හොඳට කුඩු කරගන්න ඕනේ නිසා. හොඳට කොටා ගන්න ඕනේ නිසා. බෙන්ඩර් කරනවා නම් ඒත් කමක් නැහැ. මම අද වංගෙඩිය කොටා ගන්නේ. ඒ නිසා කොටා ගන්න ලේසි වෙන්න මම මේ විදිහට කපා ගන්න. කොටන්න හරි ලේසි ළමයි. මොකද මේකේ වතුර නැහැනේ. වතුර පොඩ්ඩක් හරි තිබ්බොත් අපිට මේ හෙයා ඔයිල් එක කල් තියාගන්න බෑ. අපිට ටික කාලයක් මාසයක් විතර පාවිච්චි කරන්න පුළුවන් එකපාර හදාගත්තා. ඒ නිසා මම මේ විදිහට කපා ගන්නවා. කපාගෙන තමයි හොඳට කොටා ගන්නේ මේ කරපිංචා ටික. ඔයාලත් හදලා බලන්න මාසෙට එක දවසක් හදාගන්න ළමයි මාසෙම පාවිච්චි කරන්න පුළුවන්. නාන්න පැය දෙකකට කලින් ගාලා හොඳට කොණ්ඩේ මසාජ් කරන්න. ඔයාලට ප්‍රතිඵල හිතාගන්න බැරි ප්‍රතිඵලයක් එයි ඔයගොල්ලෝගේ කොණ්ඩේ. කළුවට ඝනකමට කොණ්ඩේ වැවේ. දැන් පේනවනේ. මම පොඩියට කපා ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ හොඳට කොටා ගන්න. කරපිංචා කොළ ටික කොටන ගමන් මම මේ දැම්මේ උළුහාල්. උළුහාලුත් මේ හොදලා වේලලා තිබ්බ උළුහාලුත් දාලා හොඳට කොටා ගන්නවා. මේ විදිහට උළුහාල් දාන ඔයගොල්ලන්ගේ හිස්සොරි එහෙම ප්‍රශ්න තියෙනවා නම් උළුහාල් ගොඩාක් ප්‍රයෝජනවත්. කොණ්ඩේ හිස්සොරි ගැතිය එහෙම නැති කරන්න. මේ තියන්නේ මං කොටාගෙන ආපු උළුහාලුයි කරපිංචායි ටික. පේනවනේ මෙන්න මේ ගානට විතර වෙනකම් මම හොඳට කොටාගෙන ආව. ඔයගොල්ලෝ බෙන්ඩර් කරනවා නම් බෙන්ඩර් කරන්න එක කමක් නැහැ. අද මම මේ හෙයා ඔයිල් එක හදන්න පාවිච්චි කරන්නේ සන්ෆ්ලවර් ඔයිල් එක. ඒකත් කොණ්ඩේට ගොඩාක් හොඳයි. ඒ නිසා මම ඒක ගත්තේ. ඔයාලට සුදු පොල් තෙල් එක වුණත් මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ මං හෙයා ඔයිල් එක හදන්න ගන්නේ සාමාන්‍යයෙන් මැටි හට්ටියක්. මැටි හට්ටියකට තමයි පිරිසිදු. ගෙදර කෑම උයනේවට පාවිච්චි කරන්නේ නැති හෙයා ඔයිල් එක හදන්න විතරක් මං තියාගන්න ඉන්න මැටි හට්ටියක් තමයි මේ. ඉතින් මැටි හට්ටියට තෙල් ටික දාලා තෙල් ටික පොඩ්ඩක් රත් වෙන්න තියෙනවා. පොඩ්ඩක් තෙල් ටික හොඳට රත් වීගෙන ආවට පස්සේ තමයි අපි අර කොටාගත්ත උළුහාලුයි කරපිංචායි ටික දාන්නේ. දාලා ටිකක් වෙලා තියෙනවා හොඳට කර තෙල් එක හොඳට නටලා කරපිංචා එකේ තියෙන ගුණ ඔයිල් එකට යනකම් හොඳට ටිකක් රත් වෙන්න තියෙනවා. මම මේ වීඩියෝ එකේ පෙන්වන බුබුලු දාන තරමට වෙනකම් තියාගන්නවා. බලන්නකෝ ඉතින් හරි ලේසි. ඔයගොල්ලන්ටත් මාසෙට එක දවසක් මේක හදලා පාවිච්චි කරන්න පුළුවන්. හරිම ලේසි. හදාගන්න ලොකු දෙයක් නැහැ. ඔයාලා කොණ්ඩේට ආදරේ නම් විශේෂයෙන්ම කර්ල් හෙයා එකක් තියෙනවා නම් මේක දාලා බලන්න මේ හෙයා ඔයිල් එක නාන්න පැය දෙකකට කලින් දාලා හොඳට මසාජ් කරන්න. කර්ල් එක ලස්සනට ප්‍රිසී වෙන්නේ නැතුව කොණ්ඩේ තද කළුවට ලස්සනට කොණ්ඩේ හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳට බුබුලු දාන කරන් හොඳට ඔයිල් එක මම හොඳට හැඳි ගගා ලිපේ තියාගන්න. මේ තරමට බුබුලු දැම්මට පස්සේ තමයි ලිප් ඕෆ් කරලා හොඳටම ඔයිල් එක නිවෙනකන් තියාගන්න. ඔයිල් එක නිවෙනකන් ඔයාලා මේ තෙල් එක කල් තියාගන්න පුළුවන් හොඳ කන්ටේනර් එකක්. ඒ කියන්නේ හොඳ පාචනයක්. වතුර නැති පිරිසිදු වීදුරු බෝතලයක්. මන්න වීදුරු බෝතලයක් වගේ එක තමයි දාලා තියන්නේ. ඒ වගේ එකක් පිරිසිදුව වේලලා තියාගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ හොඳටම නිවුණාට පස්සේ සුදු රෙදි කෑල්ලකට මෙන්න මේ විදිහට කරපිංචා ටික දාලා අපි කරපිංචා ඔයිල් එක විතරයිනේ ගන්නෙ. ඉතින් මේ විදිහට පෙරලා ගන්නවා. පේනව නේද? ලස්සන කොළ පාටකට ඔයිල් එක හැදිලා තියෙනවා. ඔයාලටත් මේ විදිහට ලස්සන කොළ පාටට පෝෂක කොණ්ඩේට ගුණදායි තෙල් එකක් හදාගන්න පුළුවන්. මගේ YouTube channel එකත් subscribe කරන්න. මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඕනේ. ඔයාලත් කොණ්ඩේට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරයි කියලා මම දන්නවා. මං වගේම ඔයාලත් කොණ්ඩේට ආදරේ නේද? එහෙනම් අනිවාර්යෙන් මේ hair oil එක හදලා බලන්න.